පාදු කරන විදිය කරන්න කියලා දෙන්න යන්නේ. මෙයා ආසයි කිව්වා. මේ පොන්සායි දැලේ හදන්න කියලා දෙන්න කිව්වා. ඒකට මම මේක මේ පොඩි බැටියට කියලා දෙන්න යන්නේ. ආ කියලා දෙන්න ඕනද? මම කියලා දෙන්න. මම කියන විදිහට මේ අතු ටික ඔක්කොම පුතා කපලා අයින් කරන්න. හොඳද? මේ අතු ඉතින් එක මේ එකක් නෑරු කපලා අයින් කරන්න පුතා. කපන්න.
මේ ළමයා චූටි ළමයා මේ පැංචිගේ නම මොකද්ද? මෙතුමි. මෙතුමි කොහෙද? කටුනේදී. හොඳයි මේ දරුවා කිව්වා මේක ආසයි මේ පැලේ පාසි වෙලා තියෙන විදිහට එයාටත් පැලේක් හදන්න ඕනේ කියලා. දැන් මම මෙයාට කියලා දුන්නා මේ පැලයක් හදන විදිය. මම හිතන්නේ මේ පොඩි ළමයින්ට හොඳයි. චූටි ළමයින්ට මේ වගේ ළමයින්ට මේ නරක දේවල් වලට ඇදිලා යනවට වඩා මේ වගේ හොඳ දෙයකට මේ දුන්නාම මම හිතනවා ළමයා මේ පරිසරයට ආදරේ අසල්වැසියන්ට යාළුවන්ට ආදරේ මේ සමාජශීලී සෝෂල් උද්දලයක් වෙයි කියලා හිතනවා. ඒ හින්දා මේ ඔයාලට පුළුවන් මේ වගේ පැලයක් ඔයාලගේ ළමයාට හදන්න පුරුදු කරන්න. ඔන්න ඒ විදිහට පියවරෙන් පියවර කරන්නලා. ආයෙත් අපි මේ වගේ කරමු. එතකන් අද නැතිනේ.